නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ නමෝ බුද්ධාය 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 පස්සිකෝ මෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා නේස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු. පින්වත්නි, අපි සියලු දෙනා ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ සම්මා සම්බුදු ගුණ සිහි කරගෙන වන්දනා කරමු. ඒ බුදු පියාණන් වහන්සේ අනන්ත වූ සංසාර ගමනේ කෙලවර තබන්නට, දෙව් මිනිස් ප්‍රජාවටම සුවය සලසන්නට කැප වුණු ජීවිතය මහා දුක් සහිත එකක් වුණා. මහා සුවපත් භාවයක් ගෙන දෙන එකක් බවට පත් වුණා. පින්වතුනි, ශාස්ත්‍රඥ වහන්සේ දුක් විඳින්නා වූ ලෝවැසි සත්වයාට සැනසෙල්ල ලබලා දෙන්න පුදුමාකාර විදියටයි තමන් වහන්සේගේ ජීවිතය කැප කළේ. හිතන්න බැරි තරම් කැපවීමක්, දරන්න බැරි තරම් දරා ගැනීමක් ඒ බුදු සිතේ තිබුණා. පින්වත්නි, ඒ අප්‍රමාණ වූ සම්මා සම්බුදු ගුණ ගඟුලැල්ලේ සීමාවක් නැති බවක් දෙව් මිනිස් ප්‍රජාවටම දැනෙන්නට ගත්තා. එදා පුන්සඳ පිරුණු රාත්‍රිය ලෝකය එළිය කරන හිරු මඩල උදාවන්නාසේ ගයාවය වජිරාසන භූමියේ නීරංජර නදී තෙර ඒ වජිරාසනය මත වැඩ සිටින වේලේ අපගේ භාග්‍යවතුන් වහන්සේට සෙවණ සැලසුවේ බුදුරජාණන් වහන්සේගේ බෝධිය වූ ඇසතු බෝධියයි, සිරි ගෞතම බෝධියයි, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ.
ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ මුකියමු. සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සීවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කරගන්ටයි සම්බුදු සසුනේ පිහිට ලබන්ටයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදහම් වඳිමි 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 සංගරුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි ඒ භාග්‍යවත් වූ අරහත්නෝ ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේරංජරා නදිය අසබඩ වජිරාසනය මත වැඩ ඉඳ ජය ශ්‍රී මහා බෝසෙවණේදී අරහත්ගයට පත් වූසේක සම්මා සම්බුදු බවට පත් වූසේක විජ්ජාචරණ සම්පන්න බවට පත් වූසේක සුගත බවට පත් වූසේක ලෝකවිදු බවට පත් වූසේක අනුත්තර පුරිස ධම්ම සාරති බවට පත් වූසේක දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ බවට පත් වූසේක බුද්ධ බවට පත් වූසේක භගවා බවට පත් වූසේක තුන්ලෝ දිනන මොහොතේදී අපගේ භාග්‍යවතුන් වහන්සේට
ඒ වජිරාසන භූමියට සෙවන සලසාලෝ ජය ශ්‍රී මා බෝධීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඒ වජිරාසන භූමියේදී අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සිත් සතන් තුළ උපදින ලද අනන්ත ධර්ම අවබෝධයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඒ අරහත් ධාතුවට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඒ උතුම් නිකලෙස් ගුණයට උතුම් සම්මා සම්බුදු බවට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වය සීකරමින් අප විසින් තනන ලද්දාවෝ මේ සුන්දර බෝධි මණ්ඩල මාලය පූජා කරමි පූජා වේවා අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ බුද්ධ දිවාකර බෝධි මණ්ඩල මාලය පූජා කරමි පූජා වේවා මේ අලංකාර කැටයම් සහිතව මේ රන්වැට සහිතව මේ බුද්ධ දිවාකර බෝධි මණ්ඩල මාලය පූජා කරමි පූජා වේවා ආලෝකයෙන් සරසන ලද බුද්ධ දිවාකර බෝධි මණ්ඩල මාලය පූජා කරමි පූජා වේවා මලෙන් සරසන ලද මල් මාලා දාමයන්ගෙන් සරසන ලද මේ බුද්ධ දිවාකර බෝධි මණ්ඩල මාලය පූජා කරමි පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ සම්බුදු ගුණ සීකොට අනන්ත සම්බුදු ගුණ සීකොට පූජා කරමි පූජා වේවා
පූජා කරමි පූජා වේවා මේ ගෞතම බුදු සසුනට වතින් පිළිවෙතින් සරු වීම පිණිස බුද්ධ දිවාකර බෝධි මණ්ඩල මාලය පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වෙත්වා සාදු සාදු සාදු. පින්වත්නි, අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ උතුම් බෝධියට අපි নমස්කාර කරමු. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බෝධීන් වහන්සේට නිතර නිතර පුදයි නම් අපි හැම දිනාම තුල නිහතමානීකම, කීකරුකම, අවංකකම ආදී උතුම් ගුණ ධර්මයන් වැඩෙන්න ගන්නවා. අපි හැම කෙනෙකුගේම ජීවිත සුවපත් වෙනවා, සැපවත් වෙනවා. ඒ නිසාම නිරන්තරයෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදනවා නම්, ශාස්ත්‍රඥ වහන්සේ සිහි කර කර පුදනවා නම් අප හැම කෙනෙකුගේම ජීවිත සුන්දර ජීවිත බවට පත් වෙනවාමයි. ඉතින් අපි මේ විදියට බෝධීන් වහන්සේ වන්දනා කරමු. යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පතෝ සබ්භං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං වාඩි වී යම් රුකක් සෙවනේ හැම සතුරු මුල් පරදවා ලැබුනිසා එහි මුනිදු බුදු බව වන්දිමු අපි ඒ බෝරජානම් ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා නාම්පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ ලෝකනාත අප මුනි රජුගෙන් පිදුම් ලැබූ සිරිමා බෝධි මමත් වඳිමි ඔබ සාදරයෙන් අපගේ සිරි ගෞතම බෝධි සේවිතං ධම්ම රාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපාලෝකේන සාදරම් උතුම් බුදු බව ලබන මොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝරජානං දිලෙන මේ ආලෝකයෙන්
සේවිතං ධම්මරාජේන පතුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගන්ධ ධූපේන සාදරම් උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝරජානං සුවඳ පැතිරෙන මේ දුමින් සේවිතං ධම්මරාජේන පතුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං මාලාදාමේන සාදරං උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝරජානං සුවඳ මල් මාලාවලින් සේවිතං ධම්මරාජේන පතුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පානියං උපනාමිතං උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝරජානං රැගෙන පිරිසිදු පැනින් සේවිතං ධම්මරාජේන පතුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගිලාන පච්චයං ඉමං උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝරජානං මේ ගිලන් පස පානයෙන් සේවිතං ධම්මරාජේන පතුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං බේසජ්ජං උපනාමිතං උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝරජානං මේ බෙහෙත් ඖෂධ පැනින් සේවිතං ධම්මරාජේන පතුම් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සබ්බං සද්ධාය පූජිතං උතුම් බුදු බව ලබන මොහොතේ
දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝරජානං සියලු පූජාවන් වලින් සාදු 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 අපගේ ගෞතම මුනිදු පන්දා පොළොවෙන් මතුන බෝරජුනේ ගෞතම මුනිදුට සෙවණැලි සුවදුන් වලාකුලක් වැනි බෝරජුනේ ගෞතම මුනිදුගේ සම්බුදු බලයෙන් ලොව වැඩ සිටිනා බෝරජුනේ දෝත නගා හිස සාදු කියා අපි බෙතියෙන් නමදිමු බෝරජුනේ නිරංජර ගන්තිරයේ අසබඩ සුවසේ වැඩ උන් බෝරජුනේ කුසතනගෙන බෝරුක වෙත වැඩියා අපගේ මුනිදුන් බෝරජුනේ පෙරදිග බලමින් ගෞතම මුනිදුන් වැඩ සිටි විට එහි බෝරජුනේ සාදු සාදු ඔබ අපගේ මුනිදුට සිසිලස දුන්නා බෝරජුනේ කාන් කවුරුවත් නැතියේ මොහොතේ මුනි තනියට සිටි බෝරජුනේ සීනා සහිතව මරු ඇවිදින්නෙහි සටන් කරන විට බෝරජුනේ අපගේ මුනිදුන් පිටුපස වී ඔබ නොසැලී සිටියා බෝරජුනේ තුන්ලොව ජයගෙන මුනිදු දිනන විට සතුටින් සිටි අප බෝරජුනේ සම්මා සම්බුදු අපගේ ගෞතම මුනිදුන් පිටදුන් බෝරජුනේ
බුදු රැස් විහිදෙන අසිරිය දකිමින් නිහඬව වැඩ උන් බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැතියෙන් නමදිමු බෝරජුනේ පෙර යම පෙර කඳ පිළිවෙල දකිනා පළමුනුවන ලැබ බෝරජුනේ ඉපදෙන මැරෙනා ලෝ සත දකිනා දෙවන නුවන ලැබ බෝරජුනේ සියලුම කෙලෙසුන් වෙනසීනි කෙලෙසුන් තෙවන නුවන ලැබ බෝරජුනේ අපගේ මුනිදුන් සම්බුදු වන විට ඔබ එය දුටුවා බෝරජුනේ සම්බුදු බව ලද ගෞතම මුනිදුට පවන් සැලූ අප බෝරජුනේ සතියක් නොසැලී වැඩ උන් මුනිදුට රැකවරණය දුන් බෝරජුනේ අප මුනිදුන් අට සෙවන සදන්නට වාසනාව ලද බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැතියෙන් නමදිමු බෝරජුනේ සතියක් අරහත් සුවයෙන් නොසැලී මුනිදුන් සිටි විට බෝරජුනේ ගෞතම මුනිදුට රැකවරණයදී සිසිලස සැලසූ බෝරජුනේ දෙවිවරු අහසින් මල් පුදනා විට පිදුම් ලැබූ අප බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැතියෙන් නමදිමු බෝරජුනේ අපගේ ගෞතම මුනිදුන් සතියක් සක්මන් කළ විට බෝරජුනේ
සිලි සිලි ගාබෝ පත් සෙලවි ගොස් පවන් සැලූ අප බෝරජුනේ ගෞතම මුනිදුගේ සක්මන් මළුවට සීල් සෙවන දුන් බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැතියෙන් නමදිමු බෝරජුනේ ඊසාන දෙසින් අප මුනිදුන් වැඩඉඳ ඔබ දෙස බැලුවා බෝරජුනේ සතියක් සම්බුදු දෙනෙත් නොසෙල්වී ඔබ පුද ලැබුවා බෝරජුනේ ගෞතම මුනිදුගේ බෝධිය ලෙස ඔබ නිති පුද ලබනා බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැතියෙන් නමදිමු බෝරජුනේ අහසේ රැස්සූ දේව බඹුන් කැල සැක කළ විට එය බෝරජුනේ අපගේ මුනි රජු අහසට වඩිමින් පෙළහර පෑවා බෝරජුනේ එක විට ගිනි දැල් හාදිය දාරා උයිදුවනා විට බෝරජුනේ ගෞතම මුනිදුගේ පෙළහර දැකුමට වාසනාව ලද බෝරජුනේ මීකත සෙලවි කම්පාවන විට නොසෙලී සිටි අප බෝරජුනේ දඹදිව් තලයෙන් සිරි ලංකාවෙන් පිදුම් ලැබූ අප බෝරජුනේ අනුරපුරේ උඩ මළුවේ වැඩහිඳ මව්බිම සුරකින බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැතියෙන් නමදිමු බෝරජුනේ
දේවනාග නර බ්‍රහ්ම රාජ කැල නිති පුද දෙන අප බෝරජුනේ සක් දෙවිඳුන්ගේ සංකනාදයෙන් පිදුම් ලබන අප බෝරජුනේ සතරවරම් දෙව් රජදරුවන්ගෙන් රැකවරණ ලද බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැති නමදිමු බෝරජුනේ සුවඳ මලින් හැම පුද දෙන බෝධිය සුවඳ පැනින් පැන් වඩනා බෝධිය සුවඳ දුමින් පුද ලබනා බෝධිය අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය රන් වැටකින් පුද ලබනා බෝධිය රන් වැට අතරින් දිලෙනා බෝධිය රන්වන් පාටින් දළුලන බෝධිය අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය සීලල් පෙන් පුද ලබනා බෝධිය මිරිගිලන් පස පුදනා බෝධිය බෙහෙත් ගිලන් පස පුදනා බෝධිය අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය රන්මාලාවෙන් පුදනා බෝධිය කොඩි පළඳා සරසවනා බෝධිය දෙව් මිනිසුන් නිති වඳිනා බෝධිය අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය සිරිලක් බිම වැඩ ඉඳිනා බෝධිය සිරිලක් බිම සිත සදනා බෝධිය ලක්මවගේ මිනි කිරුලයි බෝධිය
අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය සාදු සාදු සාදු. ඔන්න පින්වතුනි, අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහි කරගෙන අපි සියලු දෙනාට බිලියත් සෞසිරි උයනේ මහමෙවුනා භාවනාසපුයි පුදන්න ලබන්න වාසනාවක් උදා වුණා. ඒ ගෞතම සම්මා සම්බුදු සසුනට බුද්ධ දිවාකර බෝධි මණ්ඩල මාලය පිදීමයි. සාදු සාදු සාදු. දැන් මේ පින්වත් පිරිසට පුළුවන් ශාස්ත්‍රඥ වහන්සේට වත් පිළිවෙත් කරගෙන පින් රැස් කරගන්න. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලාමයි සිහිපත් කළගත යුත්තේ. පින්වතුනි, ඒ නිසා උදේ සවස ශාස්ත්‍රඥ වහන්සේ පුදන්න පුළුවන් මේ පුරවරේ ඉන්න සදහැවත් පිරිසට. සම්බුදු ගුණ ගැන අපට කියලා දුන්නා. ඒ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. බෝධීන් වහන්සේට ගරු කරන්න අපි දැනන් හිටියේ නෑ. චෛත්‍ය රාජානන් වහන්සේලාටත් ගරු කරන්න අපි දැනන් හිටියේ නෑ. පැවිදි ශ්‍රමණවරුන්ට ගරු කළ යුතුයි කියලා අපි දැනන් හිටියේ නෑ. නිසි ලෙස ගරු කරන විදිය, මනා ලෙස ගරු කරන විදිය අපට පෙන්වා වදාළේ අපගේ ගුරු දෙවියනුයි. ඒ නිසා පින්වත්නි, අපි සිහි කරගමු අපගේ පින්වත් ගුරු දෙවියන්ට මේ රැස් කළ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වේ අපගේ ගුරු දෙවිඳුන්ද උතුම් මේ බුදු සසුනේ මගඵල නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ උදාාරතර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මේ පින්කම සාර්ථක කරගන්නට වැඩම කළ පූජනීය මහා සංඝරත්නයට, පූජනීය මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වේ මේ බුදු සසුනේදීම වතින් පිළිවෙතින් සරු වෙන්නට වාසනාව ලැබේවා. උතුම් සිල් ගුණ පිරේවා. මේ බුදු සසුනේ මගඵල නිවනින් සැනසෙන්නටද වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඒ වගේමයි මේ පින්කම මේ විදියට කරන්න ලැබුණේ සදහැවත් උපාසක පින්වතුන් නිසායි. මේ පින්බිම සම්බුදු සසුනට පූජා කළේ මාගේ පාසල් කාලේ මට ඉඳපු විදුහල්පතිවරයෙක්. ඒ කියන්නේ ගාමිණී ගුණසේන පින්වත් මහත්මිය නිසායි. අද එතුමන් මේ ස්ථානයට පැමිණිලා ඈත ඉඳගෙන බලාගෙන ඉනවා. ඒ මුකවත් නිසා නෙවෙයි, අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා. ඉතින් ඒ ගාමිණී ගුණසේන පින්වත් පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් රෝගී සුවපත් භාවය සැලසේවා. සුගති ගාමී උපතක් සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි, සිහි කළ යුතු අය බොහෝ ඉන්නවා. පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් පුණ්‍යානුමෝදනා කරන්න සිහි කළ යුතු හැමදෙනාම සිහි කළොත් පින්වත්නි,
ගොඩාක් අය කියන්න වෙනවා. ඒ නිසා මේ බෝධි මණ්ඩල මාලයට බලන්න බොහෝ අය ශ්‍රමයෙන් ධනයෙන් කැප වුණා. ගිනි අවුවේ ඉඳගෙන බෝධින් වහන්සේට උපස්ථාන කළා. බෝධින් වහන්සේ වෙනුවෙන් කැප වුණා. සමහරු මේ බෝධින් වහන්සේ තනන්න වැලි වලින්, ගල් වලින්, සිමෙන්ති වලින්, කම්බි වලින් දායක වුණා. සමහරු ඒ ශ්‍රම සංවිධාන කරගෙන ශ්‍රම දාන මේ ස්ථානයට පැමිණිලා බෝධින් වහන්සේ වෙනුවෙන් කැප වුණා. පින්වත්නි, ඔබ කළ කැපවීම ඉතාම උසස් එකක්. ඔබගේ ඒ කැපවීම මුළු සසර ගමනම සූපත් කරන කැපවීමක්. මේ විදියට මනරම් ලෙස බෝධි මණ්ඩල මාලය තාලා බුදුසසුනට පූජා කරනකොට පින්වත්නි, ඔබ විසින් කරපු පින ඔබ සිහි කරගන්න. ඔබ විසින් සිහි කරගත්තු ඒ උතුම් කුසල සිත නැවත නැවත සිහි කරන්න. නැවත නැවත සිහි කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු බව ලැබූ බෝධීන් වහන්සේට වෙනුවෙන් අපි මේ විදියට දායක වුණා කියලා සිහි කරගන්න. ඔබගේ කුසල් සිතෙන් ඔබට ඒකාන්තයෙන්ම යහපතක් වේවි. ඔබට සැනසීමක්ම වේවි. සදහැවත් සිත තියෙන ඔබ අපි දන්නවා පුජ්‍යල ප්‍රතිරූපයට කැමති වෙන්නේ නැහැ. ඔබ කැමති වෙන්නේ, ඔබ ආස කරන්නේ ඔබ කරපු පිනටයි. ඉතින් ඒ විදියට කුසල් හිත අඳුනගතිපු ඔබ සැබවින්ම ආස කරන්නේ ඔය හදවතේ තථාගත බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න සුවඳ කුටියක් බවට පත් වෙනවටයි. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න සුවඳ කුටියක් බවටම ඔය හදවත පත් වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ රැස්වුණ මේ පුණ්‍ය ධර්මයන් පින්වත් හැම දිනාටම අනුමෝදන් වේවා. නොඅඩුවම අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා. මේ හැම දිනාටම ගෞතම බුදුසසුනේ උතුම් සිල් ගුණ පිරේවා. වජිරාසනය මත වැඩ ඉඳගෙන සාස්ෘන් වහන්සේ සිල් ගුණ පිරූසේ හැම දිනාටම සිල් ගුණ පිරේවා. වජිරාසනය මත වැඩ සිටගෙන උතුම් සමාධිය පරිපූර්ණ කළසේ හැම දිනාගේම සමාධිය පරිපූර්ණ වේවා. වජිරාසනය මත වැඩ ඉඳගෙන ප්‍රඥාව පරිපූර්ණ කළසේ හැම දිනාගේම ප්‍රඥාව පරිපූර්ණ වේවා. රැස් කළ වූ පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදුසසුනේ අමා මහ නිවන් සුව අත්පත් කර ගන්නට අප හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.